සුබ දවසක් සියලු දෙනාටම ස්ටෙප් 4 ෆයිනල් වීඩියෝ එක AFI බොට් එක බයින්ඩ් එකත් එක්ක ස්ට්‍රැටජි සෙටින් කරලා කොහොමද ට්‍රේඩ් එකක් රන් කරන්න යන්නේ කියලායි අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කිරීම තුලින් නව අය ඔයාලට දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කිරීම තුලින් මම ඉදිරියට ගේන AFI බොට් සම්බන්ධව new updates videos ඔයාට ලැබෙන්නට පුළුවන්. ඒ නිසා ඔයා මේ දේ කරන්න. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. එහෙමනම් ට්‍රේඩ් එකක් රන් කරන්න කලින් ඔයා බලා ගන්න ඕනේ දේ තමයි ඔයාගේ Binance එකේ ෆන්ඩ් එක තියෙන්න ඕනේ ස්පොට් එකේ. ෆියුචර් ට්‍රේඩ් උනාට ඔයාගේ ෆන්ඩ් එක තියෙන්න ඕනේ ස්පොට් එකේ. ඒ නිසා මතක තියාගන්න ඔයාගේ Binance එකේ පහළ ගිහිල්ලා ඇසට් එකට ගිහිල්ලා සිලෙක්ට් කරලා උඩ ස්පොට් එක සිලෙක්ට් කරොත් ඔයාගේ ෆන්ඩ් එක ස්පොට් එකේ තියනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆන්ඩ් එක ස්පොට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ එක ස්ටේජස් තියෙනවා එක ඩිපෝසිට් amount වලට. ඉතින් මම ඩොලර් 150ට ට්‍රේඩ් දාන්න යන්නේ. මං ඒ ස්ටේජ් එක විතරක් පෙන්නන්නම්. මේකේ හුඟක් දේවල් common settings තියෙන්නේ. මේ ස්ටේජ් ටික විතරයි වෙනස් වෙන්නේ. දැන් 100යි 199යි අතර තියෙන ස්ටේජ් එක තමයි 120 120. බලන්න මං 2020 කියන එක green color කරලා තියෙනවා. මොකද පහළ මම පෙන්නලා තියෙනවා RSI. ඒ කියන්නේ RSI බටන් එක මේ 20 කියන තැන. ඒ කියන්නේ දෙවෙනි එකයි හතරවෙනි එකයි අපි on කරන්න ඕනේ. right. අපි දැන් strategy එකට යමු. දැන් මේ bot එකේ තියෙනවා home strategy user කියලා. මෙතන strategy select කරන්න. ඊට පස්සේ තව සැරයක් ඔයා බලන්න fuel එක උතන තියෙනවද කියලා. මොකද fuel එක උතන නැත්තම් ඔයාට trade එක run කරන්න බෑ. so fuel එකේ අනිවාර්යෙන් transfer වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි use default කියලා උඩ තියෙනවා. ඒක select කරන්න. එතකොට ඔයාට ඔටෝමැටිකලි coin එක BNB කියලා පෙන්නයි, mode එක H පෙන්නයි, අනිත් එක cross කියලා පෙන්නයි, leverage එක 10 තමයි ඔයාට පෙන්නන්නේ. නමුත් ඔයාට මේ plus minus use කිරීම තුලින් ඔයාට 50 කරගන්න පුළුවන්. ඔයාට මතකයි වෙන්නේ නැති Binance එකේදී අර අලුත් trader කෙනෙක්ට leverage එක 20යි දුන්නේ. නමුත් ඔයා මෙතන 50 කියලා දාන්න. ඉෂුව එකක් නෑ. ඔතන 20ට තමයි ට්‍රේඩ් එක වෙන්නේ. මෙතන 50 කියලා දාන්න. හැබැයි මතක තියාගන්න දවස් 4ක් විතර යනකොට ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඉන්වයිට් අරහා ඔයා මේක 50x කරන්න ඕනේ කම්පැනිට කියලා. right. එතකොට දැන් ඔයාට මෙන්න මේකේ තියෙනවා liquidation free percentage. මේ ඔක්කොම common setting. 100 දාන්න. ඒ වගේම තමයි capital එක. මතකයි වෙන්නේ නැති ඩොලර් 150ක් එතන 150 දාන්න. එතනදි මතක තියාගන්න ඔයාගේ Binance spot එකේ 150ක් ට්‍රේඩ් එකට දානවා නම් 152ක්වත් spot එකේ තියෙන්න ඕනේ. අමතරව ඩොලර් 2ක්වත් තියන්න හැම කැපිටල් එකටම. right. ඊළඟ entry amount කියන තැන 0.24 කියලා මෙතන තියෙන්නේ. සමහර වෙලාවට මේක 0.22 වෙන්න පුළුවන්. 0.28 වෙන්න පුළුවන්. මොකද BNB price එක අනුව වෙනස් වෙනවා. එතකොට ඔයාට මතකයි වෙන්න ඇති මේ 100යි 199යි අතර ස්ටේජ් 4ක් තිබ්බා කෝල් කරන්න. මේ 4 ස්ටේජ් කියන එක 120 120 කියලා මම ඔයාලට පෙන්නුවා. මෙන්න මෙතන විතරයි වෙනස් වෙන්නේ මේ ස්ටේජස්. එතකොට දැන් ආයෙ මම ඔයාලට පෙන්වන්නම් බලන්න. මේ තියෙන්නේ 100යි 199යි අතර. දැන් අපේ කැපිටල් 150යිනේ. එතකොට 120 120 ස්ටේජ් 4යි RSI on වෙන්නේ 2යි 4යි. මෙන්න මේ විදියට RSI එක 2යි 4යි on කරන්න 120 120 අපි දාලා තියෙනවා. දැන් ඊළඟ ස්ලයිඩ් එක ගත්තොත් මේ RSI long RSI short මෙතන 2575 කරන්න. ඒ වගේම PIP එක 3 දාන්න. closer profit එක 1.5 කියලා දීලා ඔයා මේ ට්‍රේඩ් එක start කියලා දෙන්න. එතකොට ඔයාට මේ start කියලා දීලා ඔයා Binance එකට ගිහිල්ලා ෆියුචර් වල ටික වෙලාවක් සමහරට විනාඩි 5ක් 10ක් යන්න පුළුවන්. ඔයා ගිහිල්ලා බලනකොට මේ ෆියුචර් එකට ෆන්ඩ් එක ගන්නවා. මම මේක ඩොලර් 100ක ට්‍රේඩ් එකක් ඇතුළට ගන්න වීඩියෝ එකක් ඔයාලට දාලා තියෙන්නේ. right. දැන් ඔයාලට පහළ පේනවා ඇති මේ පොසිෂන් එකේ දැන් බයි එකක් ගත්තා. ඔන්න සෙල් එකකුත් ගත්තා. H mode එකේ මේ බොට් එක වැඩ කරන්නේ. so මේ ට්‍රේඩ් එක වැටුණා නම් ඔයා වැඩ ටික හරියටම කරලා තියෙනවා. මෙතනින් එහාට ඔයාට මොකුත් මේ ට්‍රේඩ් වල බලන්න දෙයක් නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න. මේ ස්ට්‍රැටජි ඔක්කොම හදලා ට්‍රේඩ් දාලා ඔයා බලන්න ඕනේ එකම එක දේ fuel fee එක විතරයි. fuel fee එකත් මතක තියාගන්න. දැන් අපි ඩොලර් 150ක් දාපු කෙනෙක්ට monthly profit එක ඩොලර් 15ක් එන්න පුළුවන්.
$30ක් වගේ කියන්නේ $5ක් වගේ. ඒකේ 3 times තියන්න ෆුවල් එක. එතකොට ඔයාට ආයෙ බල ඉන්න ඕනේ නැහැ. right? එතකොට මාසෙකට සැරයක් ඔයා ෆුවල් එක චෙක් කරොත් හරි. ෆුවල් ෆී එක අනිවාර්යෙන් බලන්න ඕනේ. $5ට වඩා අඩු වෙන්න දෙන්න එපා. ඔයාට ඉන්ඩිකේට් කරනවා ඔයා ආය ඒක හැබැයි ෆිල් කරන්න ඕනේ. right? ඔයාගේ ඩියුටිය ෆුවල් ෆී එක මාසෙට සැරයක් බලාගෙන ඔයාගේ ජීවිතේ නිදහසේ මේ බොට්ට දීලා ට්‍රේඩ් කරන්න ඔයාට යන්න පුළුවන් ගමන. so මං හිතන්නේ මේ වීඩියෝස් වල ඔයාට පළමු වීඩියෝ එකකින් මං ගෙනාවා registration deposit bot activation. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවා Binance එක තුල කොහොමද settings හදන්නේ කියලා. තුන්වෙනි වීඩියෝ එක bind කරන්නේ කොහොමද bot එක තුල කියලා ගත්තා. අන්තිම වීඩියෝ එක strategy. so මම හිතන්නේ මේ ඔක්කොම ඔයාට හැකියාව තියෙනවා මේ වීඩියෝස් ටික එක ෆෝන් එක ප්ලේ කරගෙන තව ෆෝන් එක ඔයාගේ වැඩ කරන ෆෝන් එකකින් මේ මං කියන ඕඩර් එක අනුව settings ටික හදාගෙන ඉස්සරහට આવොත් successfully ඔයාට මේ deposit ඉඳන් trade වෙනකන් ගේන්න පුළුවන්. right, okay. Thank you very much.